ගෑවුන තැන කන්න පුළුවන් රස මාළු කරි එකක්. මගේ විදියට මම කොහොමද හදන්නේ කියලා තමයි අද ඔයාලට අරගෙන එන්නේ. ඉතින් මේ මාළු කරි එක ඔයාලත් මේ විදියටද උයන්නේ කියලා බලන්නකෝ. අද රැට කන්න තමයි මම මේ මාළු එක හදන්නේ. ඉස්සෙල්ලම දෙහිස්ම ටිකක් දාලා මාළු කෑලි ටික හොඳට සෝදගත්තා. මාළු කෑලි ටික හොඳට සෝදගෙන ඒ ටික වෙනම පිගානකින් තියාගත්තා. දෙහිස්ම දැම්මහම මාළු වල තියෙන සිලි ගඳ ඒ ටික නැති වෙලා යනවා. ඊට පස්සේ අපිට ඕන කරනවා රම්පේ, කරපිංචා, අමු මිරිස්, ලුණු ගෙඩියක්. ඒ ටිකත් හොඳට සෝද ගන්න ඕන. ලුණු වල එහෙම තියෙන කළු පාටට තියෙන කුණු ඒවා යන්න හොඳට සෝදගෙන මම ලුණු ටික කපා ගත්තා. ලුණු ටිකයි, අමු මිරිස්, ඊට පස්සේ කරපිංචා, රම්පේ කෑලි ටික, ඒ රම්පේ කෑලි ටිකයි කරපිංචා ඒ ටික වෙනම කපාගෙන වෙනම පිගානකින් තියාගත්තා. මොකද අපිට ඒ ටික ඕන වෙනවා මාළු කරි එක හදන්න. අද මම මාළු එක උයන්නේ දරලිපේ. මම ගොඩක් වෙලාවට ගෑස් එකේ තමයි කෑම උයන්නේ. ඒ වුණාට පොලොස්, මාළු, දෙල් ඒ වගේ ගොඩක් වෙලා ලිපේ උයන්න ඕන කෑම ಜಾති මම හදන්නේ දරලිපේ. ඔන්න ඉතින් මගේ දුවත් ඇවිල්ලා මට උදව් කරන්න. ඊට පස්සේ මම සුදු ලුණු ටික තලා ගත්තා. සාමාන්‍ය සුදු ලුණු බික් 6ක් 7ක් වගේ සුදු ලුණු දාන තරමට තමයි රස. 6 7ක් 8ක් වගේ බික් ටිකක් අරගෙන ඒ ටික හොඳට තලා ගන්න ඕන. ඉතින් ඔන්න දුව මට උදව් කරන්න ඇවිල්ලා දැන් එයා තමයි සුදු ලුණු ටික මට තලලා දෙන්නේ. ඊට පස්සේ ඔන්න ඒ අතරේදී මම මිරිස් සාමාන්‍යයෙන් තේ හැඳි 4ක් 5ක් වගේ ඊළඟට 3 5ක් තේ ප්‍රමාණෙම වගේ හොඳට බෙද ගන්න ඕනි. සාමාන්‍යයෙන් මාළු යන්න මම කහ පාවිච්චි කරන්නේ නැහැ, කහ කුඩු. මෙන්න මේ පාටට එන විදිහට මිරිස් ටිකයි 3 5 ටිකයි බෙදගත්තා. ඊළඟට තක්කාලි ගෙඩියකුත් කපා ගන්න ඕන අපිට මාළු කරි එක හදන්න. තක්කාලි එක දැම්මහම හොද්ද හොඳට උකුවට එනවා. ඒ වගේම හොඳ රසකුත් එනවා. ඊට පස්සේ ඔන්න දුව තලලා දුන්න සුදු ලුණු ටිකක් මම අර කරපිංචා, රම්පේ, අමු මිරිස් ඒ කපාගෙන ඒ ටික වෙනම තියාගත්ත පිගානෙම්ම සුදු ලුණු ටිකක් තලාගත්ත සුදු ලුණු ටිකක් තියාගත්තා. ගොරක. මේ ගොරක පේස්ට් එක අපි ගෙදර හදාගත්තම ගොරක පේස්ට් එකක්. ඉතින් මේ ගොරක පේස්ට් එකෙනුත් තේ හැඳි 4ක් 5ක් විතර මම වෙන භාජනයකට දාගන්නවා. මාළු එනකොට අනිවාර්යෙන් ඕන දෙයක් තමයි ගොරක. ගොරක දාන තරමට තමයි මාළු එක රස වෙන්නේ. ඉතින් මේ ගොරක ටික වෙනම භාජනයකට දාගෙන ඒකට උණු වතුර ටිකක් දාලා මේ ගොරක පේස්ට් එක හොඳට උණු වතුර ටිකේ දිය කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට ගොරක ටික දිය කරගන්න ඕන උණු වතුර එකේ. මේ ගොරක අපිම ගෙදර හදාගත්ත ගොරක. ඊට පස්සේ අපිට තව ඕන වෙනවා කරාඹු නැටි 4ක්, කරාඹු නැටි 3-4ක් විතර. ඊට පස්සේ කුරුඳු පොතු ටිකක්, ඒ ටිකත් හොඳට සෝදගෙන වෙනම මම ඔන්න තියාගත්ත වෙනම භාජනයක තියාගන්න ඕනේ. ඒ ටිකත් අපිට ඕන වෙනවා මාළු කරි එක හදන්න. ඔන්න ඉතින් ඒ අතර හවස බුදුන් වඳින්න මගේ දුව මල් වට්ටියට ඕන කරන මල් ටික තමයි මේ කඩන්නේ. ඒ අතරතුරේදී මම ඔන්න දරලිප පත්තු කරගත්තා. දරලිප පත්තු කරගෙන මැටි වළඳ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගත්තා. පොල් තෙල් ටික රත් වීගෙන එනකොට ඔන්න අපි කපාගත්ත ලුණු ටික, අමු මිරිස් ටික, සුදු ලුණු, කරපිංචා, රම්පේ මේ ටික මේ තෙල් එකට දාලා හොඳට බෙද ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ලුණු ටික රන්නම් පාට වගේ වෙනකම් බෙදගත්තා නම් ඇති.
ගෙදරට ඕන කරන රම්පි ගහක් මං ඉතින් ඔය ළඟම පෝච්චි එක හදාන තියාගෙන ඉන්නේ. මොකද මේ හදිස්සියට වැහි දවසක එහෙම මට ඉක්මනට රම්පේ කොළයක් කඩා ගන්න එතකොට ලේසි. ඊට පස්සේ ඔන්න දැන් හොඳට මේ ටික රන්නම් පාට වෙලා බැඳගෙන එනකොට මම ඒකට සෝදගත්ත කුරුඳු පොත ටිකයි කරාබු නැටි ටිකයි දානවා. ඒ ටිකක් දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊළඟට අපි අර කපාගත්ත තක්කාලි ගෙඩිය මේකට දාලා හොඳට තව ටිකක් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් මේ තක්කාලි ටික දාලා සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් ගියාට පස්සේ මම ඔන්න ලුණු කුඩු ටිකක් සාමාන්‍යයෙන් ලුණු තේ හැඳි දෙකක් විතර දෙකමාරක් වගේ දානවා. ඒ කියන්නේ රස අනුව තමයි ඔයාලා ගන්න මාළු ප්‍රමාණය අනුව තමයි ලුණු ටික දාගන්න ඕනේ. ලුණු කුඩු ඊට පස්සේ ගම්මිරිසුත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගම්මිරිස් මාළු හදනකොට ගම්මිරිස් ටිකක් වැඩිපුර දාන්න ඕනේ. එතකොට තමයි රස. ඊළඟට අපි අර ඉස්සෙල්ලා බැදගත්ත මිරිස් ටිකයි 3-5 ටිකයි මේ මිශ්‍රණෙනුත් මම මේකටම දාගත්තා. හැබැයි සම්පූර්ණයෙන් ඔක්කොම ටික දාගත්තේ නැහැ. පොඩ්ඩක් ඉතුරු කරලා තමයි දාගත්තේ. ඊට පස්සේ මේක හොඳට විනාඩි 2ක් විතර ලිපේ තියාගෙන හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න අපි හදාගත්ත ගොරකා පේස්ට් එක උණු වතුර දාලා හදාගත්ත ගොරකා පේස්ට් එක මේකට මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. ඊළඟට අපි වතුර එකතු කරගන්න ඕන. වතුර එකතු කරගන්නකොට ගොඩාක් වතුර එකතු කරගන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් මාළු කෑලි ටික වැහෙන ගානට වගේ තමයි වතුර එකතු කරගන්න ඕනේ. මොකද ගොඩාක් වතුර එකතු කරගත්තොත් එහෙම රස අඩු වෙනවා. ඊට පස්සේ අපි දැන් මේ වතුර ටිකත් එකතු කරගත්තාට පස්සේ පියනකින් වහලා මේ හොදියක සාමාන්‍යයෙන් විනාඩි 5ක් විතර හොඳට ඉදෙන්න තියෙන්න ඕන පැහෙන්න. එතකොට මේක හොඳට පැහිගෙන එනකොට ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ හොදියක හොඳට ගානට උපුවට පැහිගෙන එනවා. විනාඩි 5ක් විතර තිබ්බහම ඊට පස්සේ තමයි අපි මාළු කෑලි ටික වලෙන් තියාගන්න ඕනේ. දැන් ඔන්න මම මාළු කෑලි ටික මේ හොදියකින් තියාගන්නවා. මෙන්න මේ විදිහට මාළු කෑලි ටික තියාගන්න ඕනේ. මේ විදිහට මාළු කෑලි ටික තියලා ආයේ පියනෙන් වහලා හොඳට මේ මාළු එක ඉදෙන්න සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් වගේ අතර කාලයක් තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ගොඩාක් ගින්දර වැඩි කරගන්න නැතුව මද ගින්දරේ හොඳට විනාඩි 15ක් 20ක් වගේ තියාගන්න ඕන. හොඳට මාළු එකේ මාළු කෑලි ටිකට අර හොදි ටික හොඳට අල්ලනකම්. දැන් ඔන්න මාළු කරි එක හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති පාට හොඳට රතු පාටට හොද්ද බොරට හොඳට තියෙනවා. දැන් මේකට අපි ගොරක හැම හොඳට එකතු කරගත්ත නිසා හරිම රසයි. හොදි එකත් ගොඩාක් රසයි. හොදි එක ගොඩාක්
හිඳෙන්න ගන්න නරකයි. හොදි ටිකක් තියෙන්න ගත්තාම හොදියට පුදුම රසයි. ඉතින් බත් එකට හොදිත් එක්ක මාළු කෑලි බෙදාගත්තාම හොඳට කන්න පුළුවන් රසට. මොකද ගොඩාක් හොදියක හිඳුනොත් එහෙම අර හොද්දේ තියෙන රස නැති වෙලා යනවනේ. ඒ හින්දා අර හොදි එකත් එක්ක හොඳට රසට කන්න පුළුවන් සැරට කොරක රසයි. ඒතොර ගම්මිරිස් රසත් එක්ක හොඳ රසක් එනවා. තක්කාලි එහෙම අපි දාගත්ත නිසා. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න.